අපි දැන් හදන්නේ ඇඩ් කරලා තියෙන item set එකක price change වුණාම ඒක multiple items වලින් මේ edit කරගන්න හැටි price change කරගන්න හැටි ඒකට කරන්න තියෙන්නේ මුලින්ම මේ price list එක ගන්නවා මට මේක හම්බලා තියෙන්නේ මේ image එකක් හැටියට නිසා මම ඒක මේ edit කරන්න පුළුවන් වෙන්න word මේ paint වලින් open කරගත්තා ඊට පස්සේ මම හදන්නේ මේකට numbers ටික දාගන්න ඊට පස්සේ මේකට item 11ක් තියෙන හින්දා numbers 11ක් දාගත්තා මම මේක කරන්න ලීසි වෙන්න ඊට පස්සේ මේක ගාන්ට ඉඩ සෙට් වෙන විදියට එහෙම මෙහි කළා item ටික සෙට් කරගන්නවා මේක සාමාන්‍ය 16ක් වගේ දැම්මහම 15.5ක් වගේ දාගමු අතර හරි item 11ක් ඉඳලා ඒක 11 දාගත්තා ඒක මම print out එකක් හරි නැත්නම් පැත්තකින් හරි තියාගන්නවා මම පැත්තකින් තියාගන්නවා ඊට පස්සේ මම යනවා QuickBook එකේ home එකට home එකට ගිහිල්ලා item and services වලට යනවා ඊට පස්සේ item කියන එක ක්ලික් කරලා මේ පල්ලෙහා තියෙන ඒක යනවා add edit multiple items කියන එකට ඒකට ගිහිල්ලා දැන් මෙතන select වෙලා තියෙන service items කියන එක මම යනවා inventory parts කියන එකට select කරගන්න ඊට පස්සේ active inventory items හරි නැත්නම් all inventory items හරි දැම්මම හරි ඊට පස්සේ දාලා find කියන එකට ගිහිල්ලා මම මේක ගහනවා මේ අපි edit කරන්න යන්නේ silverrace කියන එක silverrace කියලා එහෙම type කළා ඊට පස්සේ search button එකේ ගිහුවාම silverrace ටික විතරක් එනවා ඊට පස්සේ මෙතන purchase description කියලා තියෙන්නේ ඒක click කරාම ascending order එකට sort වෙනවා මේ අංක පිළිවෙල. දැන් මේ item 11යි මෙතනත් item 11යි. මුලින්ම බලන්න ඕනේ මේ දැන් අලුත් price list වල සමහර item සමහර sizes නැති වෙලා ගිහිල්ලා අලුත් sizes එන්න පුළුවන් හින්දා මේ පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. මේ පිළිවෙල හරිද කියලා check කරගන්න ඕනේ. මම දැන් check කරා ඒක හරි. ඒකින්ද දැන් price ටික change කරගන්න හදන්නේ. ඊට පස්සේ මට මේ price list එකේ එවලා තියෙන්නෙම cost එක හදලා ඒකින්ද මට වෙනස්කම් කරගන්න දෙයක් නැහැ මම මෙහිමම cost එක add කරනවා selling price එක හැටියට 10%ක් එකතු කරලා දාන හැටි තමයි මම බලන්න හදන්නේ මම ඉස්සෙල්ලා මුලින්ම මේ cost එක type කරගෙන යනවා 12597යි 743යි 14844යි 710යි 200යි 59යි 760යි 23429යි 761යි 33463යි 706යි 33736යි 760යි 40392යි 774යි 39207යි 740යි ඊට පස්සේ 69936යි ඊට පස්සේ 77926යි ඊට පස්සේ 79712යි එහෙම මේව කරගත්තා මේ arrow key වලින් යන එක ලේසි ඊට පස්සේ දැන් මම හදන්නේ මේකට 110ක් එකතු කරලා selling price එක හදන්න මම මේ ගාන copy කරගන්නවා control C බලලා copy කරගන්න පුළුවන් ඊට පස්සේ control V ගහලා paste කරන්න පුළුවන් ඊට පස්සේ මේක වැඩි කරනවා 110ක් එකතු කරන්න ඕන හින්දා 1.1න් ඊට පස්සේ ඊළඟ එකත් එහෙමයි control C කරා control V ගහුවා වැඩි කරා 1.1න් ඒ වගේ මම ඉස්සෙල්ලා මේ ටික copy කරගන්න එක ලේසි
මේක ටයිප් කරන් ගියත් කමන්නේ මේ දෙකෙන් ලේසි විදියක් කරගන්න. අතට මේක ඉඳලා අපි වැඩි කරගෙන යනවා. වැඩි කරනවා 1.1කින්. ඊට පස්සේ ඒ වගේම ඇරෝ කී වලින් ගිහිල්ලා වැඩි කරා 1.1කින්. ඊට පස්සේ ආයිමත් chat එක ගියා වැඩි කරා 1.1කින්. පල්ලෙහාට ගියා වැඩි කරා 1.1කින්. ඊට පස්සේ දැන් මේකේ කැඩිච්ච ගණන් තියෙන හින්දා මම මේක සෝට් මේකේ ඔටෝ රවුන්ඩ් අප් කරගන්න බෑ. මම ඒකෙදි මැනුවල් තමයි රවුන්ඩ් අප් කරන්නේ. 13950යි. ඊට පස්සේ 16350යි. 10400ක් දාමු. 20100යි. ඊට පස්සේ 25800යි. 36900ක් දාමු. 37200යි. 44500ක් දාමු. 43200යි. ඊට පස්සේ 76929 කියන්නේ 77000ක් දාමු. ඊට පස්සේ 85700 කියන්නේ 85800ක් දාමු. ඊට පස්සේ 87683යි කියන්නේ 87700ක් දාමු. ඊට පස්සේ එහෙම දාලා ඊට පස්සේ මේක save changes දුන්නා නම් එතන මේතන item 11ම save වුණා. දැන් price ටික අප්ලෝඩ් වෙලා තියෙන්නේ.